ඔවුන් යාළුවනේ මම පොඩිවට පටන් ගත්ත මිරිස් ගොවි තැන. ඉතින් ජොබ් එකට යන ගමන් තමයි මම මේ හැමදේම කරන්නේ. ඇත්තරම ගොඩාක් ආසාවෙන් තමයි මම මේ හැමදේම කරන්නේ. ඉතින් යාළුවනේ මාරම ගේමක් ගහනවා. ඉතින් මේවා නඩත්තු කරන්න. ඉතින් වැඩට ගිහිල්ලා එන ටයිම් එක පොඩි වෙලාවෙන් තමයි මම මේ හැමදේම කරන්නේ. ඉතින් මාරම සතුටුයි. ඇත්තටම බලන්න යාළුවනේ මේ මේ අද තියෙන මිලත් එක්ක ඇත්තටම මාර විදියට සල්ලි හොයන්න පුළුවන් ගොවිතැනක් කරගත්තොත් පොඩිවට හරි. මේ තියෙන්නේ මම පොඩිවට පටන් ගත්ත peer වගාව. තාම ගෙඩි හැදෙන්න නැහැ. ඉතින් ඒ තියෙන්නේ මිරිස් කෑල්ලට වතුර දාන මල් දෙකක් හයි කරලා තියෙනවා. ඉතින් ඒවා තැන් තැන් වලට ගලව තමයි මම මේ මිරිස් පැල වලට මේ වතුර මල් වලින් වතුර ගහන්නේ. මේ තියෙන යාළුවනේ මගේ මෑ කොටුව. ඉතින් දැන් නම් ඉතින් මෑ කරල් ලස්සනට හැදිලා තියෙනවා. එක මුරේ කැඩුවේ දැන් දෙවෙනි මුරේටත් කරල් ලොකු වෙලා තියෙනවා. මෑ මෙවත් එක්ක වැටිලා මේ කණු උස මදි වුණා. පොඩි කණු ගහලා තියෙන්නේ. ඇත්තටම උසට කණු ගැහුවා නම් තාම ඊට වඩා පළදා වැඩි වෙන්න තිබ්බා. මේ තියෙන්නේ අලුතෙන් අනිත් මෑ කොටුව අලුතෙන් හිටවපු. ඒක නම් තාම මල් විතරයි කරල් නැහැ. මේ තියෙන්නේ පොඩි මෑ ටික. තාම ඒවට ඉනි ගහලා නැහැ මම. ඉනි කපන්න ඕනේ ඉනි ගහන්න. දැන් නම් වැල් යන ගමන් තියෙන්නේ. අද හෙටම ඉනි කපලා මේවටත් මේ ඉනි ගහනවා. ඉතින් යාළුවනේ ඔයාලත් මේ වගේ පොඩිවට ඔය නිදහස් ඉන්න ගමන් ගෙදර නිකන් ඉන්නේ නැතුව පොඩිවට වගාවක් පටන් ගන්න. ඇත්තටම ගෙදර වියදම හරි කවර් වෙනවනේ. දැන් තියෙන ආර්ථික තත්ත්වයට අනුව ඇත්තටම ජීවත් වෙන්න අමාරුයි. ඉතින් යාළුවන්ටත් කියනවා ඔයාලට පුළුවන් විදිහට ගෙදර තමන්ගේ ඉඩමේ තියෙන පොඩි කෑල්ලෙන් මේ වගේ ගොවිතැනක් කරලා ගෙදරට කීයක් හරි වියදම කවර් වෙනවා මේ වගේ පොඩි ගොවිතැනක් කරගන්න. ඉතින් යාළුවනේ බුදු සරණයි හැමෝටම. ඉතින් මම එළවලු වගාව විතරක් නෙමෙයි කරන්නේ. පොඩිවට පටන් ගත්තු මගේ බිම්මල් වගාවකුත් තියෙනවා. මේ තියෙන ඉතින් බිම්මල් වගාව
මේ දවස්වල හුලං නිස්සසර නිසා වැඩිය මල් නම් නෑ.